Hi friends, මේ තියෙන්නේ මගේ අද රෑ කෑම වෙන්නේ. ෆ්‍රයිඩ් රයිස් එක්ක චිකන් කරි හදලා, කැට සලාදයක් හදලා, චට්නිත් එක්ක පරිප්පු චුට්ටකුත් තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ලබලු ටික මුලින්ම තීරුවට කපා ගත්තා. පස්සේ ඉඟුරු සුදුලුණු ටිකක් මේ විදිහට වම් විදිහට දාලා හොඳට කොටා ගත්තා. හාල් ටික හොඳට හොදලා අරගෙන වතුර බේරෙන්න පැත්තකින් තියලා තිබ්බා. දැන් රයිස් කුකර් එකේ භාජනයේම ඉබේ තියලා ඒකට මම පොල් තෙල් ටිකකුයි බටර් ටිකකුයි එකතු කරලා බටර් ටික හොඳට දිය වෙනකල් රත් කරගත්තා. ඊට පස්සේ රත් වෙච්ච තෙල් එකට ඉඟුරු සුදුළු, රම්පේ, කරාඹු නැටි, නසාල් එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. ඒකට මම ස්ටාර් අනීස් කෑලි 2-3කුත් එකතු කරා. ඉඟුරු සුදුළු ටික කර වෙන නැතුව රන්වන් පාට වෙනකල් හිමීට බැද ගන්න ඕනේ. මේ දේවල් ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ හොඳලා වතුර බේරෙන්න තිබිච්ච හාල් ටිකත් මේකට එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඒකටම මම සෝයා සෝස් ටිකකුයි ඔයිස්ටර් සෝස් ටිකකුයි එකතු කරනවා. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා අවශ්‍ය තරමට වතුර එකතු කරලා දෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් ලොකු භාජනයක් අරගෙන ඉපේ තියලා ඒකට මම බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් ටික කර වෙන්නේ නැති වෙන්න තෙල් චුට්ටකුත් එකතු කරනවා. බටර් ටිකයි තෙල් ටිකයි හොඳට රත් වෙනකොට ඒකට මම තලාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරනවා. සුදු ලුණු ටික රන්වන් පාට වේගෙන එනකොටම ඒකටම කපාගත්ත කැරට් ටිකයි බෝන්ෂි ටිකයි එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. මේ දේවල් ටික තෙලින් හොඳට තෙම්පරාදු වෙන්න ටිකක් වෙලා වහලා තියාගන්න ඕනේ. මේ විදිහට මේ ටික හොඳට තෙම්පරාදු වෙගෙන ආවට පස්සේ මම ඒකටම බිත්තරයක් එකතු කරගන්නවා. පස්සේ මේ විදිහට බිත්තරයි එළවලු ටිකයි හොඳට කවලම් කරලා ඒකට මම උයාගත්ත බත් ටික එකතු කරනවා. දැන් මේ බත් එක හොඳට කවලම් කර ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. මේ වෙලාවේ මම එකතු කරේ සීනි පොඩ්ඩක්. දැන් මගේ බත් එක ගොඩක් දුරට ෆ්‍රයි වෙලා තියෙන්නේ. අන්තිමට මම කපාගත්ත ලීක්ස් ටික බත් එකට එකතු කරනවා. එකතු කරලා හොඳට මේ වගේ කවලම් කරගන්න ඕනේ. දැන් බත් එකට අවශ්‍ය ලුණු සීනි ප්‍රමාණය අපිට රස බලලා අඩු වැඩි කරගන්න පුළුවන් තව ඕනේ නම්. ඊට පස්සේ මම බත් එක වාලා මෙන්න තව ටික වෙලා අඩු වින්දරේ ඉදෙන්න දෙනවා. බත් එක ඒ විදිහට හදාගත්තට පස්සේ ඒකත් එක්ක කරන චිකන් කරි එකකුත් හැදුවා. ඒක හැදුවේ මේ විදිහට. තෙල් ටිකක් ඉබේ තියලා ඒක රත් වෙගෙන යනකොට ඒකට අබ ටිකක් එකතු කරලා අබ ටික පුපුරනකොට ඉඟුරු සුදුළු, කරාඹු නැටි, එනසාල්, කුරුළු, රම්පේ, කරපිංචා එකතු කරලා තෙම්පරාදු කරලා ඒකටම ලුණු ගෙඩියකුත් එකතු කරලා හොඳට තෙම්පරාදු වෙන්න ඉඩ අරිනවා. මේ දේවල් ටික හොඳට තෙම්පරාදු වෙනකොට අපිට අවශ්‍ය තරමට අමු 3-5 බිස්කුඩු එකතු කරලා හොඳට බැඳ ගන්න ඕනේ.
මේ එකතු කරේ අවශ්‍ය තරමට ලුණු. මේකට මං සියඹල ටිකකුත් එකතු කරා. ඒක වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ චිකන් කෑලි ටික මේ මිශ්‍රණයට දාලා මේ වගේ හොඳට කොලම් කරගන්නවා. පස්සේ මම මේකට අමු මිරිස්, කහ ගම්මිරිස් කුඩු එකතු කරනවා. මේ මිශ්‍රණය හොඳට කවුලම් කරලා මේක ටිකක් වෙලා පියනෙන් වහලා මේ විදිහට තියන්න. එතකොට චිකන් එකේ වතුර උරනවා. ඊට පස්සේ මම මේකට තව වතුර ටිකක් එකතු කරලා ග්‍රේවි එක ටිකක් හිටින්න මේක චිකන් කරි එක හදාගත්තා. මේ තියෙන්නේ මම රෙඩි කරගත්ත ෆ්‍රයි කෑම වේල. Thank you for watching.